සාලිය කියන්නේ කොළඹ ප්‍රභූ පැලැන්තියේ උපතින්ම සියලු සැප සම්පත් මැද හැදුණු වැඩුණු තරුණයෙක්. ඔහුගේ පියා රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වුණු අතරම මව සමාජයේ ඉහළම තලයේ වැජඹුණු කාන්තාවක්. සාලියට අඩුවක් කියලා තිබුණේ නෑ. මිල අධික යාන වාහන, නවීන පන්නේ ගෙයක් සහ යාළු මිත්‍රයෝ ඕනාවටත් ඔහු වටා හිටියා. නමුත් මේ හැම ආටෝපයකටම වඩා සාලියගේ හදවත ඇතුලේ තිබුණේ ඉතාම සංවේදී, සරල මනුස්සයෙක්. ඒ සරල හදවත නතර වුණු තැන තමයි පූජා. පූජා කියන්නේ කොළඹ තදාසන්න ප්‍රදේශයක කුඩා කුලී කාමරයක තමන්ගේ අසනීප වුණු අම්මත් එක්ක ජීවත් වුණු දුප්පත් කෙල්ලෙක්. ඇයට තිබුණේ දකින ඕනම කෙනෙක්ගේ හිත නිවන ආකාරයේ අහිංසක රූපයක්. දිගු වරලසක් සහ පිරිසිදු හදවතක්. මං ඒකිට හරිම ආදරෙයි. ඒක හරි අමුතු හැඟීමක් මේනක. මට ඒ කෙල්ලට කියන්න ඕනේ මගේ හිතේ තියෙන මේ හැඟීම ගැන. උඹේ තීරණය නම් හරියට හරි. රාජකුමාරයෙක් ඇවිත් උඹේ කුමාරිව අරගෙන යන්න කලින් ඒකිට හිතේ තියෙන දේ කියපන්. එච්චර ලස්සන දක්ෂ කෙල්ලෙක්ව මගේ අරගන්න එපා. සාලියට පූජාව මුලින්ම හම්බුනේ කැම්පස් එකේදී. ඇගේ අහිංසකකම හා ඇස්වල තිබුණු අව්‍යාජ බව සාලියගේ හිත තදින්ම ඇතපැත ගත්තා. සාලිය ඔහුගේ හිතේ තියෙන ආදරේ අයට කිව්වට පස්සේ ඇගේ මුවින් පිට වුණේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු කතාවක්. සාලිය, ඔයයි මායි කියන්නේ හරියට අහසයි පොළොවයි වගේ. සම්බන්ධයක් තියාගන්න තරම් අපි දෙන්න ගැලපෙන්නේ නෑ. ආදරේ කරලා දුක් විඳිනවට වඩා අපි මෙහෙම ඉන්න එක හොඳයි නේද? කෙල්ල තමන්ගේ නැතිබෙරිකම් නිසාම සාලියගේ ආදරේ පිළිගන්න සූදානමකින් නෙමෙයි හිටියේ. පිස්සු කෙල්ල මොනාද මේ කියන්නේ? දැන් කාලේ කවුද තමන් කසාද බඳින්න ඉන්න කෙල්ලගෙන් දෑවැත්ත ඉල්ලන්නේ? අපි දෙන්නටම හම්බ කරන්න පුළුවන් ඉගෙනගෙන ඉවරුනාම. ඔයා ඒ ගැන හිතන්න එපා පූජා. මට ඕනේ ඔයාගේ ආදරේ විතරමයි. සාලියගේ සිතුම් පැතුම් කෙල්ලට ගෙනාවේ සැනසීමක්. ඒ නිසාමයි ඇය ඔහුගේ යෝජනාවට එකඟ වුණේ. ඔවුන් දෙන්න අතර ඇතිවුණු ආදරය සාමාන්‍ය ආදර කතාවලට වඩා ගොඩාක් ගැඹුරු එකක් වුණා. සාලිය පූජට පණ වගේ ආදරය කළා. කැම්පස් ජීවිතය හරිම නිදහසේ ගෙවුනත් ඉන්පස්සේ ජීවිතේ නම් පූජට ගෙනාවේ කටුක බවක් විතරක්මයි. සාලිය තමන්ගේ පවුලේ ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වුණා. ඒත් ඒ සල්ලිකාර ජීවිතයේ තිබුණ කාර්යබහුල බව, සාද සහ විනෝද චාරිකා හැම දේම අමතක කරලා ඉඩක් ලැබුණ හැටියෙම සාලිය දිව්වේ කෙල්ල ගාවට. පූජා, ඔයා ළඟ ඉන්නකොට මට දැනෙන්නේ මුළු ලෝකෙම මගේ අතේ තියෙනවා වගේ සැනසීමක්. මගෙන් ඈතට නම් යන්න හිතන්න එපා සුදුමැණික. සාලිය නිතරම පූජාගේ දෑත් අල්ලගෙන පැවසුවා. ඔවුන්ගේ ආදරේ හරීම සුන්දර මතකයන්ගෙන් පිරීලා තිබුණා. සාලිය තමන්ගේ සුපිරි රථය පැත්තකට දාලා පූජා එක්ක බස් එකේ යන්න පුරුදු වුණා. වැස්ස දවස්වලට එකම කුඩය යට තෙමෙමින් කොළඹ වීදි පුරා ඇවිද ගිය හැටි, විහාර මහාදේවී උද්‍යානයේ ගස් සෙවණක වාඩි වෙලා පැය ගණන් අනාගතේ හීනමවපු දවස් ඔවුන්ගේ ජීවිතේ ලස්සනම දවස් වුණා. පූජා හදන සරල බත් පාසලය සාලිය තරු පන්තියේ හෝටල්වල කෑමවලට වඩා ආසාවෙන් කෑවා. සාලිය පූජාගේ ලෝකය වුණා වගේම පූජා සාලියගේ ජීවිතේ සැබෑ සතුට වුණා. ඔවුන් දෙන්න එකතු වෙලා අනාගතේ හදන පුංචි කැදැල්ල ගැන, ඒ කැදැල්ලට එන පුංචි පැටවුන් ගැන,
අසීමිත විදිහට හීන මැව්වා. පූජා සාලියව විශ්වාස කළේ තමන්ගේ පණටත් වඩා වැඩියෙන්. නමුත් ඒ සුන්දර වසන්තය වැඩි කල් නම් පැවතුනේ නෑ. සාලියගේ මේ රහස් ආදරේ මව්පියන්ට ආරංචි වුණා. විජයවංශ පවුලේ නම්බුව සහ තත්ත්වය ගැන පමණක්ම හිතපු සාලියගේ පියා කෝපයෙන් උන්මත්තකයෙක් වුණා. "සාලිය, අපේ පවුලේ තත්ත්වය මොකක්ද? ඔය හිඟන කෙල්ලගේ තත්ත්වය මොකක්ද? සමාජෙ මිනිස්සු අපිට හිනා වෙයි. ඔය වගේ අනාථ කෙල්ලෙක්ව මේ ගෙදරට කැන්දන් එන්න මම්මගේ පණ තියෙනකන් ඉඩ දෙන්නේ නෑ." පියා තදින්ම ගිගිරුවා. "ඒත් තාත්තේ, ඒ මං ආදරේ කරන කෙල්ල. ඔයාලගේ සල්ලි, පවුලේ තත්ත්වය නිසා මට මගේ ආදරේ නැති කරගන්න බෑ. මං එයාට පණ වගේ ආදරෙයි." සාලිය කෑ ගහලා කිව්වත් එයාගේ අප්පච්චි නෙමෙයි කනකට ගත්තේ. "පුතේ, අපේ පවුලේ එකම උරුමකාරයා ඔයා. ඔයා ඔය වගේ දුප්පත් කෙල්ලෙක් බැන්දොත් අපිට වහකන්නයි වෙන්නේ. අනික ඔයාගේ තාත්තා ඔයාව මේ පවුලෙනුත් අයින් කරයි." මවද කඳුළු සලමින් සාලියට බලපෑම් කරන්න ගත්තා. සාලිය මුලදී තදින්ම සටන් කළා තමන්ගේ ආදරය වෙනුවෙන්. නමුත් දින සති ගත වෙද්දී පියාගේ දේපල අහිමි කිරීම් තර්ජනයි, මවගේ මරණීය තර්ජනයි හමුවේ සාලිය ක්‍රමක්‍රමයෙන් දුර්වල වුණා. "ඔයා ඔය කසාදෙ කරගත්තොත් ඇත්තමයි පුතේ මං එක මොහොතක්වත් ජීවත් වෙන්නේ නෑ." අම්මගේ තාත්තගේ බලපෑම් හමුවේ අසීරුවෙන් වුණත් ඔහු තීරණයක් ගත්තා. අවසානයේ බියගුළු වුණු සාලිය තීරණය කළා පූජාව අතහරින්න. එදා වැහිබර අඳුරු හැන්දෑවක ඔවුන් නිතරම හමුවන නිහඬ වෙරළ තීරයේදී සාලිය පූජට තමන්ගේ අවසන් තීරණය කිව්වා. "පූජා, අපිට මේක මෙතනින් නතර කරන්න වෙනවා. මට මගේ අම්මගේ මරණය උඩින් ඔයාව ගෙදරට අරගෙන යන්න බෑ මැනිකේ. මට සමාවෙන්න. මේ වගේ දෙයක් වෙනවා කියලා දන්නවනං ඇත්තමයි මගේ හිතේ තිබුණ ආදරේ මං මරලා දාන්නේ එදා ඔයාව දැක්ක දවසෙමයි." සාලිය බිම බලාගෙන කලකිරුණ හඬකින් කිව්වා. පූජාගේ ලෝකෙ එකවරම කඩා වැටුණා වගේ දැනුණා. ඇගේ දෑසින් කඳුළු කඩා හැලුණා. ඇය සාලියගේ දෑත් තදින්ම අල්ලගත්තා. ඇයට සාලියට කියන්න ලොකු රහසක් තිබුණා. ඒ වෙනකොටත් ඇගේ කුසේ සාලියගේ ආදරේ සලකුණ, ඒ කියන්නේ පුංචි පැටියෙක් කුස පිළිසිඳගෙන හිටියා. "සාලිය, අනේ එහෙම කරන්න එපා. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. මං ඔයාට ආදරෙයි පණ වගේ. මං කොහොමද ඔයා නැති ලෝකයක් ගැන හිතන්නේවත්." පූජා හඬමින්ම තමන්ගේ ගැබ් ගැනීම ගැන කියන්න හැදුවා විතරයි. කෙල්ලගේ මුවින් ඒ වචන පිට වුණේ නැහැ. "මට සමාවෙන්න පූජා. ආයේ කවදාවත්ම අපි හම්බ වෙන එකක් නෑ." සාලිය පූජාව අවසන් වතාවට තදින්ම වැළඳගත්තේ දෑස්වල කඳුළු පුරවගෙන. අවසානයේ ඔහු තමන්ගේ සුපිරි රථයට නැගලා වේගයෙන් පිටත්ව ගියා. පූජා වැල්ලේ දනින් වැටී අඬන්නට වුණා. තමන්ගේ පණ වගේ ආදරය කළ මිනිසා තමන්ව මව්පියන් නිසා අතහැර දැමූ වේදනාවත්, කුසේ ඉන්න නූපන් දරුවගේ අනාගතය ගැන ඇතිවුණු බියත් නිසා ඇය අසරණ වුණා. "මගේ පුතේ, මට සමාවෙන්න. ඔයාගේ අප්පච්චිව මට නවත්ත ගන්න බැරි වුණා. මගේ පුතේ මට සමාවෙන්න. ඔයාගේ අප්පච්චිව මට නවත්ත ගන්න බැරි වුණා." නමුත් ඇය දැඩි අධිෂ්ඨානයක් කරගත්තා.
කිසිම දවසක තමන්ව අතහැරපු සාලිය ඉදිරිපිටට ගොස් හිඟා නොකන්නට ඇය හිතින් ගිවිසගත්තා. පූජාව අතහැරලා මාස කීපයකින් සාලියගේ දෙමව්පියන්ගේ සම්පූර්ණ කැමැත්ත මත ඔහු විවාහ වුණේ තවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක් වුණු රෙහානා එක්ක. රෙහානා කියන්නේ ඉහළ සමාජයේ හැදුණු නවීන පන්නය, උගත්, ඒ වගේම රූමත් තරුණියක්. සාලිය පූජාව අමතක කරන්න උත්සාහ කරමින් රෙහානා එක්ක අලුත් ජීවිතයක් පටන් ගත්තා. විවාහ උත්සවය තරපන්තිය හෝටලයක ඉතාම ඉහළින් පැවැත්වුණා. නමුත් විවාහයේ බාහිර දිස්නය ඇතුලේ සාලියට සැබෑ සතුටක් නම් තිබුණේ නෑ. ඔහුට නිතරම පූජාගේ අහිංසක මූණ මතක් වුණා. රෙහානා රූමත් වුණත් ඇය ළඟ පූජා ළඟ තිබුණු ඒ අව්‍යාජ සෙනෙහස නම් තිබුණේ නැහැ. කෙසේ වෙතත් විවාහයෙන් මාස 2-3ක් ගත වෙද්දිම සාලියට සහ රෙහානට තමන්ගේ පවුල සම්පූර්ණ කරගන්න දරුවෙක්ගේ අඩුව තදින්ම දැනෙන්න ගත්තා. රෙහානට නිතරම ඇතිවුණු අසනීප තත්ත්වයක් නිසා ඔවුන් කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න ගියා. පරීක්ෂණ වාර්තා සියල්ල ලැබුණු දවසේ වෛද්‍යවරයාගේ කාමරය ඇතුළේ තිබුණේ මලානික නිශ්ශබ්දතාවයක්. වෛද්‍යවරයා වාර්තා දිහා බලලා බර සුසුම් හෙළුවා. "මිස්ටර් සාලිය, රෙහානා, මට කනගාටුයි මේ වගේ දෙයක් කියන්න සිද්ධවීම ගැන. රෙහානාගේ ගර්භාෂයේ තියෙන උපතින්ම ඇතිවෙච්ච සංකූල තත්ත්වයක් නිසා එයාට කවදාවත්ම දරුවෙක් පිළිසිඳ ගන්න හැකියාවක් නෑ. කොටින්ම කියනවා නම් එයාට දරුවා හදන්න බෑ." වෛද්‍යවරයා පැහැදිලි කරා. ඒ වචන ඇහුන සැනින් රෙහානා එතරම් කඩා වැටුණා. සාලියගේ ලෝකයම නැවතුණා වගේ දැනුණා. සල්ලි බලය දේපල ලස්සන හැම දේම තිබුණත් තමන්ගේ කියලා දරුවෙක් මේ ලෝකෙට දායාද කරන්න තමන්ටත් වාසනාවක් නෑ කියලා සාලියට තේරුණා. ඔහුට මොහොතකට පූජාව මතක් වුණා. තමන් එදා කළ අසාධාරණයට කර්මය තමන් පසුපස පන්නාගෙන ඇවිත් දඬුවම් දෙනවා වැනි හැඟීමක් සාලියට දැනෙන්න ගත්තා. මාස කීපයක් යනකම්ම රෙහානා හිටියේ තැටි මානසික පීඩනයකින්. නිවසම මළගෙයක් වගේ වුණා. සේරම සල්ලි තිබුණත් දරුවෙක් නැති පාළුව වුණ වෙලා ගත්තා. අවසානයේ රෙහානා හරි අපූර්ව යෝජනාවක් ගෙනාවා. "සාලිය, අපිට අපේම කියලා දරුවෙක් හදන්න බැරි එක ඇත්ත. හැබැයි අපිට පුළුවන් නේද අම්මෙක් තාත්තෙක් නැති නැත්තං හදාගන්න බැරි අසරණ අම්ම කෙනෙක්ගේ දරුවෙක්ව නීත්‍යානුකූලව අරන් හදාගන්න. මට අම්ම කෙනෙක් වෙන්න ඕනි සාලිය. මට මේ පාළුව දරාගන්න බෑ." රෙහානා දැසේ කඳුළු පුරවගෙන ඉල්ලා හිටියා. "මට සතුටුයි රෙහානා, ඔයා ඒ වගේ තීරණයක් ගත්ත එක ගැන." සාලිය ඒ යෝජනාවට එකඟ වුණා. දරුවෙක් ලැබුණොත් පවුලේ තියෙන සතුට ලැබෙයි කියලා ඔහු හිතුවා. ඔවුන් රහසිගතව නීත්‍යානුකූලව දරුවෙක් ලබා ගන්න පුළුවන් ක්‍රම සහ වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් හොයන්න ගත්තා. ඔවුන් මේ ගැන තමන්ගේ පවුලේ හිතවත් වෛද්‍යවරයෙක් වුණු ඩොක්ටර් ගුණවර්ධනට කිව්වා. ඩොක්ටර් ගුණවර්ධන කියන්නේ දුප්පත් අයට උදව් කරන පුණ්‍යායතන කීපයකම වැඩ කරන කරුණාවන්ත වෛද්‍යවරයෙක්. "සාලිය, මං දන්න අසරණ ගර්භණී අම්ම කෙනෙක් ඉන්නවා. එයා හරි දුප්පත්. එයා කියපු විදිහට නම් දරුවගේ තාත්තා එයාව දාලා ගිහින්. එයාට මේ දරුවව හදාගන්න පුළුවන් තත්ත්වයක් නෙමේ ඉන්නේ. එයා කැමතියි දරුවව හොඳ පවුලකට නීත්‍යානුකූලව දෙන්න. දරුවගේ අනාගතය වෙනුවෙන්. දැන් නම් මාස 8ක් විතර වෙනවා. ඔයාලා කැමති නම් මට පුළුවන් ඒ කටයුත්ත ලෑස්ති කරන්න." වෛද්‍ය ගුණවර්ධන කිව්වා. රෙහානට මේක ලොකු බලාපොරොත්තුවක් වුණා. "අනේ ඔව් ඩොක්ටර්,
අපිට ඒ දරුවව දෙන්න. අපි ඒ දරුවට රජෙක්ට වගේ සලකනවා. රෙහානා කිව්වා. නමුත් රෙහානට පොඩි බයක් තිබුණා. නියම අම්මා පස්සේ කාලෙක ඇවිත් දරුවව ඉල්ලයි කියලා. ඒ නිසා ඔවුන් තීරණය කළා සියල්ල රහසිගතව සහ නීත්‍යානුකූලව සිද්ධ කරන්න. දරුවා ලැබෙන්න නියමිත දවස ලං වුණා. දොස්තර ගුණවර්ධන දැනුම් දුන්නා අදාළ මව පෞද්ගලික සාත්තු නිවාසයකට ඇතුළත් කළ බවත්, ඇයට ලස්සන පිරිමි දරුවෙක් ලැබුණු බවත්. සාලිය සහ රෙහානා අවශ්‍ය කරන සියලුම ලදරු ඇඳුම් සහ නීතිමය ලියකියවිලිත් අරගෙන ඒ පුද්ගලික සාත්තු නිවාසය වෙත ගියේ මහත් වූ උද්යෝගයකින්. සාත්තු නිවාසයේ විශේෂ කාමරයක රෙහානා සහ සාලිය වාඩි වෙලා හිටියා. නීතිඥවරයා සහ වෛද්‍ය ගුණවර්ධනත් එතන හිටියා. සාලිය, රෙහානා, මං ඒ අම්මවයි පොඩි දරුවවයි කාමරයට එක් කරගෙන එන්නම්. එයා දරුවව ඔයාලගේ අතට දීලා ලියකියවිලි සයින් කරලා යන්න යයි. වෛද්‍යවරයා එහෙම කියලා කාමරයෙන් පිට වුණා. මොහොතකින් කාමරේ දොර ඇරුණා. හෙදියක් විසින් රෝද පුටුවක වාඩි කරවගෙන සුදු පැහැති රෙදි කඩකින් ඔතාගත් පුංචි දරුවෙක් වඩාගෙන හිටි ඇයව කාමරය තුළට කැඳවගෙන ආවා. ඇය හිටියේ තදින්ම මලානික වෙලා, බිමට හිස හරවගෙන. මෙන්න මේ මහත්තයයි නෝනයි තමා දරුවා ගන්න ඇවිත් ඉන්නේ. වෛද්‍යවරයා ඇයට කිව්වා. ඇය සෙමින් හිස ඔලවා සාලිය සහ රෙහානා දෙස බැලුවා. ඒ මුහුණ දුටු සැනින් සාලියට උන් හිටි තැන් අමතක වුණා. මුළු කාමරයම කැරකෙන්නක් මෙන් ඔහුට දැනුනේ. ඔහුගේ ඉස්සරහා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. මීට මාස ගණනාවකට පෙර ඔහු අතහැර දැමූ පළමු ප්‍රේමේ පූජා. සාලියගේ ඇස් අදහ ගන්න බැරි වුණා. ඔහු දෙස බලා සිටියේ ඔහු එදා අතහැර දැමූ ඔහුගේ සැප ආදරයයි. ඇගේ දෑතේ සිටියේ වෙන කවුරුත් නෙමෙයි, ඔහුගේම ලේවලින් උපන් දරුවා. පූජාද සාලියව දැක දැඩි ලෙස කම්පනයට පත් වුණා. ඇගේ දෑසින් කඳුළු ධාරා කඩා හැලුණා. ඇය කිසිසේත්ම බලාපොරොත්තුනේ නැහැ තමන්ගේ දරුවා ගන්න එන්න තමන්ව අතහැරපු සාලිය කියලා. ඇය සාලිය දිහාවත් සාලිය ළඟ හිටපු රෙහානා දිහාවත් මාරුවෙන් මාරුවට බැලුවා. පූජා, සාලියගේ කටින් කෙඳිරිල්ලක් වැනි හඬක් පිට වුණා. රෙහානා පුදුමයෙන් සාලිය දිහා බැලුවා. සාලිය, ඔයා මේ අම්මව දන්නවද? ඇය ඇහුවා. සාලියට කතා කරගන්න නොහැකි වුණා. ඔහුගේ උගුර හිර වී තිබුණා. පූජා වහාම තමන්ගේ හැඟීම් පාලනය කරගන්න උත්සාහ දැරුවා. ඇය තේරුම් ගත්තා මේ සියල්ලම දෛවයේ සරදමක් කියලා. තමන්ගේ දරුවට ලැබෙන්න යන්නේ තමන්ගේම පියා බව ඇය තේරුම් ගත්තා. තමන් දුප්පත් වුණත් තමන්ගේ දරුවා අනාථයෙක් නොවී තමන්ගේම පියා ළඟ රජෙක් වගේ ජීවත් වෙන්න වාසනාව ලැබී ඇති බව ඇයට වැටහුණා. පූජා කිසිවක් නොකියා දෑස්වල කඳුළු පිස දමමින් තමන්ගේ දෑතින්ම ඒ පුංචි බිලිඳව රෙහානාගේ දෑතට දිගු කළා. නෝනා, මේ දරුවව හොඳට බලාගන්න. මෙයාට ගොඩාක් ආදරය කරන්න. පූජා බිඳුණු හඬින් කිව්වා. රෙහානා ඉතාම සතුටින් ආදරෙන් ඒ දරුවව වටා ගත්තා. අනේ ඔව්, මම්මගේ පණටත් වඩා මේ පැටියට ආදරය කරනවා. ගොඩක් ස්තුතියි ඔයාට. රෙහානා දරුවව සිප ගන්න ගමන් කිව්වා. දරුවා රෙහානා අතට පත් වෙද්දී සාලිය දිහා බැලුව පූජාගේ දෑස්වල තිබුණේ දෝෂාරෝපණයකට වඩා වේදනාත්මක ආයාචනයක්. මේ ඔයාගේම ලේ. මාව ඇතෑරියා වගේ මගේ රත්තරන් පැටියව නම් අතාරින්න එපා.
කියන පණිවිඩය ඒ දෑස්වල ලියවිලා තිබුණා. නීතිඥවරයා ඉදිරිපත් කළ ලියකියවිලිවලට පූජා වෙවුලන දෑතින් අත්සන් කළා. ඇය තමන්ගේ දරුවා මත තිබුණ අයිතිය සතහටම අත්හැරියා. සාලියට සිද්ධ වුණේ ගොළු සාක්ෂිකාරයෙක් වගේ මේ සිද්ධ වෙන හැම දෙයක් දිහාම නිහඬව බලාගෙන ඉන්න විතරමයි. ඔහුට රෙහානා ඉදිරියේ සත්‍ය පවසන්නට තරම් ධෛර්යයක් තිබුණේ නැහැ. පූජා තමන්ගේ රහස රැකීම ගැන ඔහු හදවතින්ම ඇයට ස්තුතිවන්ත වුණත්, ඒ වගේම තමන් කළ පාපයට තමන්ට ලැබුණු දඬුවම ගැන ඔහු පසුතැවුණා. ලියකියවිලි අත්සන් කිරීමෙන් පස්සේ පූජා රෝදපුටුවෙන් කාමරයෙන් පිටතට ගියා. ඇය එකම එක වතාවක්වත් ආපහු හැරිලා බැලුවේ නැහැ. සාලිය සහ රෙහානා දරුවවත් අරගෙන තමන්ගේ ගෙදරට ආවා. රෙහානා දරුවට පුදුමාකාර විදියට ආදරය කළා. සාලිය බලන්නකෝ, අපිට දැන් පුංචි පැටියෙක් ඉන්නවා. අපි මෙයාව හරි ලස්සනට හදමු. හොඳ දරුවෙක් කරලා. නමුත් ඇගේ සතුට පැවතුනේ ඉතාම කෙටි කාලයයි. දරුවා නිවසට ගෙනල්ලා දින කීපයක් වෙද්දී රෙහානා දැඩි විදිහට රෝගාතුර වුණා. වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමේදී හෙළි වුණේ ඇයට වැළඳී තිබුණේ දරුණුම අභ්‍යන්තර රෝගයක් බව. එය වඩාත් උත්සන්න වී ඇති බවත් දැනගන්නට ලැබුණා. ප්‍රතිකාරවලට කොච්චරනම් මුදල් වියදම් කරත් රෙහානාගේ තත්ත්වය දවසින් දවස නරක අතට විතරමයි හැරුණේ. අවසානයේ දරුවව නිවසට ගෙනල්ලා සති 3කට පස්සේ රෙහානා මේ ලෝකෙ අතහැරලා යන්න ගියා. ඇය මියගියේ පුංචි බිරිඳගේ දෑත් සාලියගේ අත මත තබමින්. නිවස පුරා නැවතත් මලානික නිශ්ශබ්දතාවයක් පැතිරුණා. සාලිය තනි වුණා. මිය යන විටත් සති කිහිපයක් පමණක් වයසතියේ පුංචි දරුවාට මව්කිරි තබා අම්මෙගේ උණුසුමවත් හරිහැටි ලැබුණේ නෑ. දරුවා රෑ තිස්සේ අම්මා සොයමින් හඬන්නට වුණා. සාලිය දරුවව වඩාගෙන නිදි නැති රාත්‍රීන් ගණනාවක් කඳුළු සැලුවා. අනේ මගේ රත්තරන් පුතේ, ඔයාට අම්මෙක් නැති වුණානේ. සාලිය දරුවා දිහා බලාගෙන අඬන්නට වුණා. පුංචි දරුවෙක්ට අම්මෙන් නැතිව හැදෙන්න බැරි බව සාලියට වගේම ඔහුගේ දෙමව්පියන්ටත් තේරුණා. කිසිදු කිරිමවක් හෝ ආය අම්මා කෙනෙක්ට පුංචි පැටියාගේ හැඬීම නතර කරන්න නම් පුළුවන් වුණේ නෑ. දරුවා දවසින් දවස ක්‍රමයෙන් වැහැරී යන්නට වුණා. දරුවගේ මේ අසරණ තත්ත්වය දැක සාලියගේ හදවත බිඳී ගියා. ඔහුට නිරන්තරයෙන්ම මතක් වුණේ දරුවගේ සැබෑ අම්මා වුණ පූජාව. පූජා, ඔයාට විතරයි පුළුවන් මගේ පැටියාට අම්මා වෙන්න. සාලිය තීරණය කළා පූජාව සොයා යන්න. ඔහු වෛද්‍ය ගුණවර්ධන මාර්ගයෙන් පූජා ඉන්න තැන හොයාගත්තා. ඇය තවමත් පැරණි නිවසේම දැඩි ශෝකයෙන් සහ තනිකමින් ජීවත් වෙමින් උන්නා. එදා හැන්දෑවක සාලිය පුංචි දරුවත් වඩාගෙන පූජාගේ නිවස ඉදිරිපිටට ගියා. දොර ඇරගෙන එළියට ආපු පූජා සාලියගේ දෑත සිටින තමන්ගේ පුංචි දරුවාව දැකලා ඔවුන් ඉදිරියට දුවගෙන ආවා. සාලිය, මගේ පුතා, ඇයි මෙයා මේ තරම් කෙට්ටු වෙලා? කෝයාගේ නෝනා? පූජා කලබලෙන් ඇහුවා. සාලියගේ දෑස් වලින් කඳුළු කැට කඩාගෙන වැටුණා. පූජා, රෙහානා අපව දාලා යන්න ගියා. සති 3කට කලින් එයා නැති වුණා පූජා. මගේ පුතාට අම්මෙක් නැහැ. එයා දවස් තිස්සේ අඬනවා. මට සමා වෙන්න පූජා. මං එදා ඔයා අතෑරපු නිසයි මට මේ හැම දෙයක්ම වුණේ. සාලිය පූජා ඉදිරියේ තනින් වැටි හැඬුවා.
පූජා වහාම දරුවව තමන්ගේ පපුවට තුරුළු කරගත්තේ. පුදුමයකට වගේ එච්චර වෙලා අඬ හිටපු පුංචි කොල්ලා තමන්ගේ ඇත්ත අම්මගේ පපුවේ උණුහුම වගේම සුවඳ දැනුණු ගමන්ම ඇඬිල්ල නතර කරලා සුව නින්දකට වැටුණා. ඒත් අසුනදුට සාලියගෙත් පූජගෙත් ඇස් කඳුලින් තෙත් වුණා. දරුවට අම්මෙක් නැති අඩුව පුරවන්න පූජා නැවතත් සාලියගේ ජීවිතයට ලං වුණා. දින සති ගත වෙද්දී ඔවුන් දෙදෙනා අතර අතීතයේ තිබූ ඒ පිරිසිදු සුන්දර ආදරය නැවතත් දළුලන්න ගත්තා. සාලිය තමන් කළ වැරදි තේරුම්ගෙන පූජාට පෙරටත් වඩා ආදරය කරන්නට වුණා. පූජගේ හදවතේ සාලිය කෙරෙහි තිබූ අමනාපකම්, දරුවාගේ සිනහව සහ සාලියගේ සැබෑ වෙනස්වීම හමුවේ ක්‍රමක්‍රමයෙන් දිය වී ගියා. අවසානයේදී සාලියගේ දෙමව්පියන්ගේද ආශිර්වාදය මැද සාලිය පූජාව නීත්‍යානුකූලව විවාහ කරගත්තා. හෙදා දුප්පත්කම නිසා පලවා හැරි පූජා අද ඒ කැදැල්ලේ සතුට ගෙනෙන මන්තරය වුණා. දෛවයේ සියලු සරදම් අවසානයේ සැබෑ ආදරයේ ජයග්‍රහණයකින් කෙළවර වුණා. ළමයි මොකද හිතෙන්නේ කතාව ගැන?